ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට මුහුණ සුදු ඕනෑම අයෙකුගේ පිටුපස ප්‍රදේශය කළු බව වාර්තා වෙනවා. කළු ගල බඩේ බැඳගෙන කළු ගල් තලතලා සිටි කළු එතනාට කළු මාමා කළු ගල බිමට වැටෙන්නට මහා හයියෙන් පාරක් ගසා hina වුණාලු. කළු ගල බිමට වැටෙනවා දැක කළු මැණිකා මොන ගලත් කළු යයි කියා මහා හයියෙන් hina වුණාලු. බලන්ට මෙම වාක්‍යයේ කළු යන වචනය කොපමණ දුරට යෙදී තිබෙනවාද කියලා. මේ ආකාරයෙන් සිංහල භාෂාවේ කළු යන වචනය විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. ඔබ දැන් මේ දකින්නේ ඇයි අපි සුදුද නාට්‍යයේ තිරේ පිටුපස දර්ශන පෙළක්. අසංකසායක්කාර නම් කළුහාදයාගේ මෙම කතා පුවත සෙනසුරාදා සහ ඉරිදා දිනවල ස්වර්ණ වාහිනියෙන් රාත්‍රී 7:30ට ඔබට දැන් නරඹන්න පුළුවන්. කළු ජනතාවගේ කළු හදවත පිළිබඳව කියවෙන මෙම නාට්‍ය ඔබට දැන් ස්වර්ණ වාහිනියෙන් නරඹන්න පුළුවන්. ලබන සතියේ මේ වගේ අරුම පුදුම දුර්ලභ විශේෂාංගයකින් නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් ටිකක් ඉන්ටකෝ.